අද මම මුලින්ම යන්නේ කොරියාවේ තියෙන විශාලතම ලස්සන පුස්තකාලයක් වන සුවොන් වල තියෙන ස්ටාෆීල්ඩ් ලයිබ්‍රරි එක බලන්න. ස්ටාෆීල්ඩ් සුවොන් තේසුක්වාන්. ස්ටාෆීල්ඩ් සුවොන් තේසුක්වාන් කියවම ගොඩක් කට්ටිය දන්නවා. ගිහිල්ලත් ඉතින් සමහරක් කට්ටිය. බලමු අද අපි එතනට ගිහිල්ලා. ජීවිතේ විඳින්න කවුද ආස නැත්තේ? විඳලා බලන්න ආස හිතේ. විඳින්න තියෙන ජීවිතේ කවදාවත් විඳවන්න එපා. ඉඩක් ලැබුණ හැම වෙලාවෙම ඇවිදලා කරලා සතුටින් ඉන්න. මං අද ඔයගොල්ලොත් එක්ක යන්නේ ස්ටාෆීල්ඩ් ලයිබ්‍රරි එක බලන්න. ඔයගලන්ට බලන්න පුළුවන් මේ උඩ තට්ටුවේ ඉඳන් මං ඔයගලන්ට ස්ටාෆීල්ඩ් ලයිබ්‍රරි එක පෙන්වන්නේ. ස්ටාෆීල්ඩ් ලයිබ්‍රරි සුවොන් කියන්නේ කොරියාවේ තියෙන ස්ටාෆීල්ඩ් සමාගමේ දෙවන පුස්තකාලය. මේ පළමු පුස්තකාලය පිහිටලා තියෙන්නේ සෝල් වල. සෝල් පුස්තකාලය මීටර 13ක් උස පොත් රාක්ක සහිත දෙමහල් පුරා පැතිරී යන අතර එය අභිබවා සුවොන් පුස්තකාලයේ උපරිම පොත් රාක්කවල උස මීටර 22ක් වන මහල් 4ක් දක්වා විහිදේ. 4 වන මහලේ සිට 7 වන මහල දක්වා මෙම පුස්තකාලය විහිදී ඇත. සෝල් ශාඛාවේ නොමැති දෙයක් තියෙනවා මෙම පුස්තකාලයේ. කුඩා දරුවන් සඳහා පුස්තකාලයක් මෙහි තුන්වෙනි තට්ටුවේ තියෙනවා. මෙම ස්ටාෆීල්ඩ් සුවොන් පුස්තකාලය වෙත පැමිණෙන සියලුම දෙනාට මෙම පුස්තකාලය නොමිලේ නැරඹීමේ හැකියාව අතර ඔබ වාහනයකින් පැමිණෙනවා නම් වාහන නැවැත්මේ පහසුකමද මෙහි නොමිලේ බිම්මල් 5ක් පුරා විහිදේ. චිහා සම්බූතෝ චිහා පල්කචි බිම්මාලේ 3 වෙනි තට්ටුවේ ඉඳලා 8 වෙනි තට්ටුව දක්වා මෙම වාහන නැවතීමේ පහසුකම ඔබට ලබා දී ඇත. මෙම පුස්තකාලය සැලසුම් කර ඇත්තේ මහල් අතර සම්බන්ධ වන ලෙස එකිනෙක. ඔබට සම්පූර්ණ පුස්තකාලය සහ එහි වීදුරු සිවිලිම 4 වෙනි තට්ටුවේ ඉඳලා 7 වෙනි තට්ටුව වෙන ඕනෑම තැනකට ගිහිල්ලා මේකේ උඩ තට්ටුව බලන්න පුළුවන්. උඩ තට්ටුවේ තියෙන්නේ තනිකර තියෙන්නේ වීදුරු සිවිලිමක්. විනිවිද පේන සිවිලිමක් තියෙන්නේ. ඔයාලට දැන් පේනවා ඇති. මේකේ බලන්න පුළුවන්. මේ දැන් ඉන්නේ මං 7 වෙනි තට්ටුවේ. 7 වෙනි තට්ටුවේ ඉඳලා තමයි ඔයගලන්ට පෙන්වන්නේ. මම ගියපු දවසේ මේකේ අපි ගොඩක්ම වාසනාවන්ත දවසක ගියේ. එදා කුඩා දරුවන් සඳහා සංදර්ශනයකුත් තිබුණා. 3 වෙනි තට්ටුවේ 4 වෙනි තට්ටුවේ තිබුණා සංගීත සංදර්ශනයක්. මේ තියෙන්නේ කුඩා දරුවන් සඳහා සංදර්ශනය. ඔයගලන්ට බලන්න පුළුවන් ගොඩක් ලස්සනයි මේක. පුටු සහ සෝපා මේස සහිත ලස්සන සෝපාතු කෝණ බොහොමයකින් මෙම පුස්තකාලයේ නැරඹිය හැකි අවස්ථාව අපට ලබා දීලා තිනවා. සමහර කොරියන් ජාතිකයෝ මෙහෙට ඇවිල්ලා ඉවරලා මෙතන පාඩම් කරන ගමනොත් මෙතන ආහාර පාන ගනිමිනුත් මේ පුස්තකාලේ නරඹමින් විනෝද වෙනවා. ඉතින් බලන්න පුළුවන් ඔයගලන්ට කොච්චර සෙනඟක් මේ අපි ගිය දවසේ ඉන්නවද කියලා. මේ ඔයගලන්ට මේ තියෙන්නේ මන් දාලා තියෙන ඇඩ්‍රස් එක මෙතනට යන්න ඕනේ. ඔයගලන්ට මේ ඇඩ්‍රස් එක ගැව්වොත් මේ පුස්තකාලේ බලන්න යන්න පුළුවන්. පුස්තකාලේ පස්වෙනි මහලේ තියෙනවා විනිල් කැෆේ කියලා එකක්. එහිදී ඔබට මාන්වොන් පල්චොන් ඕබෙගන් වලට බීම් එකක් ඇතුළුව පොප්, K-pop, OCT යන ආදී සින්දු 10000ක් ඕනම සින්දු 10000කින් ඕනම සින්දුවක් ඇහිමේ හැකියාව තියෙනවා. ඔයගලන්ට මෙතන ඒ කැෆේ එකේ අසුන්ගෙන මේ පුස්තකාලේ නරඹමින් බීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකට එන්න කුඩා දරුවන් සඳහා නොමිලේ පහසුකම් මේක ලබා දීලා තිනවා. කුඩා දරුවන්ට නොමිලේ ගිහිල්ලා මේ කැෆේ එකට යන්න පුළුවන්. ඉතින් මේ ස්ටාෆීල්ඩ් සුවොන් මෙගා වෙළඳ සංකීර්ණයේ මෙම් පුස්තකාලයේ පිහිටා තිබෙන අතර සුවොන් නගරයේ තියෙන විශාලතම වෙළඳ සංකීර්ණය තමයි මේක. මේ පුස්තකාලය කොච්චරද විශාල කියනවනම් B8 සිට F8 දක්වා. ඒ කියන්නේ පොළොවේ යටට තට්ටු 8ක්ද පොළොව උඩට තට්ටු 8ක්ද තියෙනවා. මේ පුස්තකාලය පාපන්දු ක්‍රීඩාංගන 46ක විශාලත්වයක් තියෙනවා කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. මේ පුස්තකාලය ඇතුළත මෙගා සාප්පු සංකීර්ණ තියෙනවා. අපි කෙටියෙන් කියනවා නම් සුපිරි උද්‍යාන, සුරතල් සතුන්ගේ උද්‍යාන, ප්‍රසිද්ධ කැෆේ, අවන්හලවල් ඔයගලන්ට බලාගන්න පුළුවන් මේ පුස්තකාලය ඇතුළත. පුස්තකාලේ දැන් මේ පුස්තකාලය ඇතුළත මම 4 වෙනි තට්ටුවේ ඉන්නේ. 4 වෙනි තට්ටුවේ ඇතුළත පුස්තකාලේ පොත් නැරඹීමේ හැකියාව තමයි මෙතන තියෙන්නේ. කොරියන් අය ඇවිල්ලා විදේශිකයෝ ඇවිල්ලා මේ පොත් අරගෙන නැරඹීමේ හැකියාවක් තියෙනවා. මේ පුස්තකාලය ඇතුළත තියෙන ඒවා තව මම කියනවා නම් ප්‍රසිද්ධ කැෆේ තියෙනවා. විනෝදාංශ සඳහා ගේම් හෝල්, ෆිල්ම් හෝල්, විලාසිතා, තව සපත්තු, ක්‍රීඩා භාණ්ඩ, සුරතල් සතුන් නැති කරන ස්ථාන, ඉතා විශාල සුපිරි වෙළඳසල්, තයිසෝ පාමිසි කොරියාවේ ඉන්න ගොඩක් කට්ටිය දන්නවා තයිසෝ පාමිසි ලොකු සංකීර්ණ ගොඩක් දේවල් තියෙනවා මේක ඇතුලේ. ඇත්තටම කියනවා නම් මේ පුස්තකාලේ ඉතාමත් විශාලතම හා ලස්සන විදිහට හදලා තියෙන හැම දෙයකින්ම සම්පූර්ණ විදිහට. මම මේකේ යට තට්ටුවේ ඉඳන් උඩ තට්ටුව වෙනකන් තියෙන ටික ඔයගලන්ට පැහැදිලිව කියන්න. මේ තියෙන්නේ මෙනු එක, ඉන්ෆර්මේෂන් මෙනු එක තමයි මම ඔයගලන්ට කියන්න. මේකේ තියෙනවා
පල්ලෙහා තට්ටු පල්ලෙහා 8 වෙනි තට්ටුවේ ඉඳන් 3 වෙනි තට්ටුව වෙනකම් පාකින් ලොට් එක තියෙන්නේ. ඊළඟට දෙවෙනි තට්ටුවේ තියෙන පල්ලෙහා දෙවෙනි තට්ටුවේ හෝල්සේල් ක්ලබ් එකක් තියෙනවා, ඊමාර්ට් එක තියෙනවා, සුපර් මාර්ට් එක තියෙනවා, තයිසෝ එක තියෙනවා, SK ටෙලිකොම් එක තියෙනවා, පාමිසි එක තියෙනවා, ක්ලෝතින් රිපෙයාර් එකක් තියෙනවා. ඊළඟට පළවෙනි තට්ටුවේ ඩෙලි ඇන්ඩ් ස්වීට්ස් ෂොප් එක තියෙනවා, පෙට් ෂොප් එකක් තියෙනවා. ඒ කියන්නේ සුරුතල් සතු නැති කරන තැනක් හෝල්සේල් ෆුඩ් තියෙනවා. තොගමිලට කෑම ගැනීම ස්ථාන කස්ටමර් සර්විස් එක තියෙනවා. මේ ඕගලන්ට බලාගන්න පුළුවන් මේ වටේම තියෙන්නේ ෂොප් තියෙන්නේ. ඊළඟට දෙවෙනි තට්ටුවේ මියුසියම් එක තියෙනවා, සාරා ෂොප් එක තියෙනවා, H&M ෂොප් එක තියෙනවා. තුන්වෙනි තට්ටුවේ තියෙනවා කිඩ්ස් ලයිබ්‍රරි එක. ඔයගොල්ලෝ ඉස්සෙල්ලා දැක්කේ කිඩ්ස් ලයිබ්‍රරි එක. තව තියෙනවා නිව් බැලන්ස් කිඩ්ස් එක තියෙනවා, ටොප්සන් කිඩ්ස් එක තියෙනවා, බේබි ලොන්ඩරි එක තියෙනවා. ඒ උඩින් තට්ටුවේ ගොඩක් කරලා තියෙන්නේ පොඩි අයගේ කඩ ටිකක්. හතරවෙනි තට්ටුවේ ස්ටාෆීල්ඩ් පුස්තකාලය පටන් ගන්නවා. එතන ඉඳන් හත්වෙනි තට්ටුව වෙනකන් ඒ අතරතුර ෂොපුත් තියෙනවා. නයිකි ෂොප් එක තියෙනවා හතරවෙනි තට්ටුවේ, මුජි, ඇන්ඩ්‍රාස්, තව පස්වෙනි තට්ටුවේ තියෙනවා ස්ටාෆීල්ඩ් පුස්තකාලය සමගම සිංහය එකයි. ඔයගලන්ට බලා ගන්න පුළුවන් නිව් බැලන්ස් එක, ඇඩිඩාස් එක, ෆන් සිටි එක, කැෆේ එක, ගොඩක් දේවල් පස්වෙනි තට්ටුවේ තියෙනවා. හයවෙනි තට්ටුවේ තියෙනවා හෙයා සැලූන් එකක් තියෙනවා, ඒකේ ගෝල්ෆ් එක තියෙනවා. හත්වෙනි තට්ටුවේ උඩම තට්ටුවේ මේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ කඩ ටික තමයි තියෙන්නේ. හත්වෙනි තට්ටුවේ තියෙනවා මෙගා සිනමා ෂොප් එක, තව ගේම් ෂොප් එකක් තියෙනවා. මේ තියෙන්නේ ඒ ගේම් ෂොප් එක. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ ගේම් ෂොප් එක. ගේම් ෂොප් එකේ ඔයගලන්ට 2 hours එකෙන් පැය දෙකක් ගිහිල්ලා ප්ලේ කරන්න පුළුවන්. ඊමාන් නියුක්ෂණන් වලට ඔෆ් සීසන් වල, පීක් සීසන් වල සම්හන් වලට තමයි යන්න පුළුවන්. මේකේ ඇඩ්වෙන්චර් ගේම් තියෙනවා, ජම්පින් ගේම් තියෙනවා, තව ගොඩක් දේවල් මේක ඇතුළත තියෙනවා. ඔයගලන්ට තියෙන හැම දෙයක්ම මේ සුපිරි වෙළඳ සංකීර්ණය තුල ඇතුළත් කිරීමට කොරියන් ජාතිකය සමත් වෙලා තියෙනවා. ඇත්තටම අවසාන වශයෙන් කොරියාවේ ලංකාවේ ඉන්න ඔක්කොම කොරියාවේ ඕගොල්ලෝ බලන්න ආසෙන් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාලා තියන්න. මම පුළුවන් වෙලාවට ගිහිල්ලා මේ වගේ වීඩියෝ එකක් කරන් ඕගලන්ට දාන්නම්. මේ වීඩියෝ එක බලපු ඕගොල්ලෝ ඔක්කොම බොහොම ස්තුතියි. ඕගලන්ට සුබ දවසක්.